හයි ඔන්න තවත් කුකින් වීඩියෝ එකකින් ඔයාලව මගේ ජේඩර්ලිං YouTube නාලිකාවට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මට හිතුණා හැමදාම හදන චිකන් කරි එක වෙනුවට අද එයා ෆ්‍රයි එකේ දාලා චිකන් ටික බැදලා අරගෙන උයන්ඩ. ඉතින් සාමාන්‍යයෙන් මේක ගැඹුරු තෙලේ දාලා බැදගන්න පුළුවන්. නමුත් මං අර තෙල් භාවිතයට වැඩි කැමති නැති නිසා තමයි මේක එයා ෆ්‍රයි එකේ දාලා බැදගන්නේ. ඉතින් මං චිකන් ටික ඉස්සලා ගම්මිරිස්, මිරිස්, ලුණු කුඩු, කහ, සොයි සෝස් ටිකක් වගේ දාලා සීසන් කරලා ටික වෙලාවක් තියලා ඒක එයා ෆ්‍රයි එකේ දාලා බැදගත්තා. හරි විනාඩි 25ක් වගේ ගියාම මේ විදිහට චිකන් ටික බැදිලා තිබුණා. දැන් මං යන්නේ මගේ දරලිපේ මේකට ඕන කරි එක හදා ගන්න. ඉතින් මම ඇතිලිය ලිපේ තියලා ඒකට තෙල් දාලා ඒකට අවශ්‍ය කරන කලමනා ටික දාගත්තා. ඒ කියන්නේ සූදුරු, අබ ටිකක් දාලා ඒක චුට්ටක් බැදෙන්න දීලා මම ඒකට සුදු ලුණු ඒත් එක්කම අපේ ගෙදර මේ දවස්වල ගස්වල නයි මිරිස් තියෙනවා. ඒකින්ද පොඩි නයි මිරිස් කරල් දෙකකුත් එකතු කරගන්නවා චිකන් එක හදන්න. මම ඊට පස්සේ සුදු ලුණු ටික හොඳට තෙලේ බැදෙන්න දීලා ඒකට සියඹලා ටිකක් එකතු කරා. ඒත් එක්කම නයි මිරිස් ටික, සේර, කරපිංචා, ලොකු ලුණු වගේ දේවල් ටික හොඳට එකතු කරලා කලවම් කරගත්තා. ලුණු කරපිංචා වගේ ටික ටෙම්පරා දුනාට පස්සේ මං ඒකට අමු 3-5 කුඩු හැන්දකුයි මිරිස් කුඩු හැඳි දෙකකුත් එකතු කරගත්තා. එකතු කරගෙන ඒ ටික හොඳට කලවම් කරලා මේකට වතුර ටිකක් එකතු කරගත්තා. වතුර ටික එකතු කරගෙන ඒක හොඳට උතුරාගෙන එනකොට මං ලුණු බලලා ලුණු අඩුපාඩු දාගත්තා. දාලා මං එයා ෆ්‍රයි එකේ බැදලා අයින් කරගත්ත චිකන් ටික එකතු කරගත්තා. හරි ඒක මූඩියකින් වහගෙන ටිකක් උයාගෙන මම ඒක ලිපෙන් අයින් කරා. මේ තියෙන්නේ මගේ චිකන් එක.